16 O level paper එකේ පළවෙනි කෙටි ප්‍රශ්න 25. මුල් කෙටි ප්‍රශ්න 25. අපි යමු paper එකට. පළවෙනි ගානේ කියනවා රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී 106ක තීරුපද්දක් ගෙවිය යුතුයි. තීරුපද්ද කොට අපි ගන්න. එතකොට භාණ්ඩයේ වටිනාකම කියන්නේ රුපියල් 800. කොච්චරක් තීරුපද්ද වලට 100ට 6. එහෙනම් අපි මේක ගුණ කරනවා 800 කියන එක ගුණ කරනවා 100ෙන් 6. මෙතන බිංදු දෙකටම බිංදු දෙකක් කැපෙනවා 8 වරක් 6. මේ දෙන්න ගුණ වෙනවා 8 වරක් 6 48. එහෙනම් තීරුපද්ද කොච්චර ගන්නවද? රුපියල් 48ක් ගන්නවා. ඊට දෙවෙනි ප්‍රශ්නේ කියවකින් අහනවා පිට කුලක අඳුර කරන්න තියෙන්නේ කුලක නිරූපණයක් තියෙන්නේ. කුලකෙ විලා තියෙන්නේ මෙන්න මෙහෙම තියෙනවා. මෙතන B කුලකය මේක A කුලකය. ඒගොල්ලෝ අඳුර කරන්න කියන්නේ A ඡේදනය. අපි දන්නවා මේලේ කියලා කියන්නේ සියල්ලම. මේලේ කියන්නේ සියල්ලම. ඡේදනය කියන්නේ පොදු. ඊට පස්සේ අන්තිම එක අපිට හම් වෙනවා අනුපූරකය. කියන්නේ ඩෑෂ්. අනුපූරකය කියලා කියන්නේ අයිති නැති. ඔය ටිකේ තේරුම් ටික දැන් මේ කියන්නේ ඡේදනය පොදු ටික. පොදු කියන්නේ අපි දන්නවා මේ රවුම් දෙකෙන්ම කැපෙන දැන් ටික. මෙන්න මේ ටිකේ තියෙන පාඩම කරනවා. ඔය රවුම් දෙකෙන්ම කැපෙන දැන් ටික. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්نين අපෙන් අහනවා ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක්. ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක් තප්පර 3ක් තුල මීටර 48ක දුරක් ගමන් කරනවා. තප්පර 3කදී යනවලු මීටර 48ක්. අපේ ගහන්නේ බස් රථයේ වේගය තප්පරයට මීටර වලින් සොයන්න. ඒතර වේගවත් සමීකරණයක් අපි දන්නවා. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. දුර කොච්චරයිද? මීටර 48යි. කාලය කොච්චරයිද? තප්පර 3. ඒතර 3ට 1යි 48ටම 3ේම තියෙනවා. අපි දන්නවා 16. එහෙනම් අවසාන උත්තරේ 16යි. මේ ඉස්සරහට ගියාම ඉස්සරහ එකක් වෙනවනේ. 16 වෙනස් වෙන්නේ කියන්නේ තප්පරයට මීටර 16. ඔය මාස් එකේ වේගය. ඊට හතරවෙනි ප්‍රශ්නෙට ආවම ඒකේ හරිය දර්ශකාකාරයට ලඝු ගණනාකාරයෙන් දීලා මේක අනුව දර්ශකාකාරයෙන් කියන්නේ කියලා. ඒතර ඒ ගාන තියෙන්නේ log දෙකේ පාදයට 16 සමානයි 4. අපි දන්නවා මේ වගේ කියන්නේ පාදයේ තියෙන දෙක. පාදයේ තියෙන පැත්තෙන් යනවා අනිත් පැත්තට log පදේ නැති වෙනවා. ඒතර ලියවෙන්නේ කොහොමද 16 සමානයි පාදයේ තියෙන පැත්තෙන් හෙට ගියා දෙකේ පාදයට 4. 16 සමානයි දෙකේ පාදයට 4. ඊට පස්සේ පස්වෙනි එකට කියවොත් විසඳන්න කියලා කියන්නේ. ඒකේ තියෙන්නේ x ඍණ 1යි x ඍණ 2යි සමානයි බිංදු. මෙන්න මේ සමීකරණය විසඳන්න කියලා කියන්නේ. දැන් මේක සාධක දෙකක් තියෙන්නේ. එහෙනම් මේ මරහන් දෙක වෙන වෙනම සමාන කරනවා බිංදුවට. එකක් ලියවෙන්නේ x ඍණ 1 සමානයි බිංදුවයි හෝ අනිත් එක ලියවෙන්නේ x ඍණ 2 සමානයි බිංදුවයි වේ. ඊට පස්සේ මේ විදිහේ හැමදෙරකින් වෙනවා x සමානයි ධන එකක්. මෙතන ඍණ දෙකේ හැමදෙරකින් වෙනවා x සමානයි ධන දෙකක් කියලා. ඍණ 1යි x සමානයි ධන 1යි ධන 2යි කියලා ලියනවා. හයවෙනි එකට කියොත් ඒක අසමානතාවක් දීලා තියෙන ඒක ධන කියලා කියනවා. අසමානතාවය දීලා තියෙන්නේ 2x ධන 1 උඩයි හෝ සමානයි 5. මේ වගේ අපිට විසඳන්න පුළුවන්. දැන් 2x ධන 1යි කියන අපි දාන මෙහෙටත් ඍණ 1 මෙහෙටත් ඍණ 1. ධන 1ට ඍණ 1 කැපෙනවා. 2x උඩයි හෝ සමානයි 5න් ගියාම 4. මේ පැත්තත් බෙදනවා දෙකකින් මේ පැත්තත් බෙදනවා දෙකකින්. අයි දෙකෙන් බෙදුවේ මෙතන දෙකකින් ගුණ වෙලා තියෙන නිසා. මේ දෙකෙන් මේ දෙක සුළු වෙනවා. එහෙනම් x උඩයි හෝ සමානයි 4 දෙකකින් බෙදනවා 2. මෙන්න මෙහෙම එකක් කෙරෙන්න. මේකේ තේරුම මොකද්ද? x වලාගේ දෙකට වඩා උඩයි හෝ සමානයි. දෙක වෙන්නත් පුළුවන් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. අපි දන්නේ අපිට පටාරින් ලොකු පැත්ත. ඒක දෙක තමයි ලොකු. දෙකට වඩා පොඩි වෙන්නත් පුළුවන් දෙකට සමාන වෙන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඉල්ලන ධනනි කියන සියල්ලම දෙකට සමානයි කියව ගාම දෙක උත්තරයක් එනවා. එක වෙනවා. තව උච්චරයි වෙන්නේ තියෙන්නේ. ඉතින් ඉහළට ඉඳන් ඉඳලා ගත්තා තමයි ඊට පස්සේ ඒගොල්ලෝ හන්නේ ධනනි කියලා විතරයි. ඊට පස්සේ ප්‍රශ්න 6ක් ඉවරයි. 7 වෙනි එකට ගියාම සුළු කරන්න කියලා බීජීය භාගයක් සුළු කරන්න තියෙනවා. ඒක තියෙන්නේ එකයට x එකතු කිරීම එකයට 2x. දැන් අපි බීජීය භාගයේ සාමාන්‍ය භාග සංඛ්‍යාවල යන කරලා අපි දන්නවා මොන හරයක් හදා ගන්න ඕනද? පොදු හරයක් හදා ගන්න ඕන. දැන් මෙතන තියෙන්නේ x මෙතන තියෙන්නේ 2x. එහෙනම් මේ පැත්ත අපි දන්නවා මොන කරන්නේ කීයද? හරය සහ ලවය මොන කරනවද දෙකේ. ඒක පොදු හරය එනවා 2x කියලා. අපි කියන දෙවරක් එක 2යි. මෙතන තියෙන එක පිළිම එකයි. අවසාන උත්තරේ එනවා 3 බෙදීම
2x කියලා. ඊට පස්සේ අටවෙනි එකට ගියොත් ඒකේ තියෙන කුඩා පොදු ගුණාකාරය කරන්න. xy හා x වර්ගය xy වල සහ x වර්ගය මෙන්න මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය ගන්න කියලා කියන්නේ. අපි දන්නවා xy කියන විහිදුව වර්ගය වෙන්නේ x ගුණ කිරීම y කියලා. මෙතන x වර්ගය විහිදුව වර්ගය x ගුණ කිරීම x. ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරය ගන්න කියොත් කුඩා පොදු ගුණාකාරය ගන්න කියොත් අපි ගාව මේ දෙකක් තියෙනවා. මේ දෙකෙන් දැන් ඉන්නේ x හා y. මේ පැත්තේ බලන්නේ x හා y විතරයි ඉන්නේ. x වැඩි කරොත් ඉන්නේ දෙපැත්තේ y වැඩි කරොත් ඉන්නේ එකයි ඉන්නේ ඕක බලන්න. ඒක කුඩා පොදු ගුණාකාරයෙන් x ගුණ කිරීම y. අවසාන උත්තරේ එනවා x වර්ගය y කියලා. ඔන්න ඕක තමයි ඔය පද දෙකේ කුඩා පොදු ගුණාකාරය. නම වෙන එකට කියොත් එතනදී අහන්නේ යන්ත්‍රයකින් කුඹුරු යායක අස්වැන්න දෙවීමට පැය 60ක් ගත වේ. මේ යන්ත්‍ර සහ පැය සම්බන්ධ ගානක්නේ. එහෙනම් සමීකරණය තමයි යන්ත්‍ර ගුණ කිරීම පැය සමානයි යන්ත්‍ර පැය. යන්ත්‍ර ගුණ කිරීම පැය සමානයි යන්ත්‍ර පැය. එතකොට යන්ත්‍රයකින් කුඹුරු යායක අස්වැන්න දෙවීමට පැය 6ක්. එක යන්ත්‍රයකින් කුඹුරු යායක අස්වැන්න දෙන්න පැය 6ක් යනවා. යන්ත්‍ර පැය කියනවා 1 වරක් 6යි. අපිට කියන මෙම යායේ අස්වැන්න දෙවීමට යන්ත්‍ර තුනකින් එපැටි යන්ත්‍ර තුනකින් මෙම යායේ අස්වැන්න යන කොච්චර ගන්නද? යන්ත්‍ර තුනකින් මෙම යායේ අස්වැන්න දෙන මේ හයම තමයි ගුණ කරන්නේ. මෙන්න මෙතෙන් දෙන්න ඕනේ කීයද? කියන්නේ තුන්වරක් කීයද? 6 වෙනි ලේසි. 6 තුنين බෙදුවොත් 2යි. එහෙනම් ඉස්සරහට යන්න ඕනේ 2යි. එතකොට පැය කීයකින්ද? පැය දෙකකින් අපිට වැඩි ඉවර කරන්න පුළුවන්. පොඩ්ඩක් ප්‍රශ්න 9ක් කතා කරලා ඉවරයි. අපි යමු ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි එකකින් අහන්නේ 1 සිට 3 දෙක අංකණියාදී සර්ව සම පාඩපත් තුනක්. පාඩපත් තුනක් තියෙනවා. ඉතින් පළවෙනි එකේ 1, දෙවෙනි එකේ තියෙනවා 2, ඊළඟට තියෙනවා 3. ඔන්න ඔය පාඩපත් තුනක් එකම පෙට්ටියකින් සසම්භාවී ලෙස පාඩපතක් විතර ගැනීමේදී ඔත්තේ සංඛ්‍යාව සහිත පාඩපතක් විතර ගැනීමේ සම්භාවිතාවක් නැහැ. දැන් ඔත්තේ සංඛ්‍යාව කියන්නේ මොනවද? 1 2 5 7 ඔය සංඛ්‍යා ටිකනේ. එතකොට 1 තියෙනවා 3 තියෙනවා. ඔක්කොම පාඩපත් තියෙනවා 3ක්. ඔක්කොම පාඩපත් 3යි. ඒ පාඩපත් තුනේ ඔත්තේ සංඛ්‍යාවෙන් පාඩපත් තියෙනවා 2ක්. එහෙනම් සම්භාවිතාව තුනේ 2ක්. 11 වෙනි එකට ගියාම මේ කන්නේ වගුවේ තියෙන තොරතුරු පවතින මූල අණුෙහි පළමු සන්නිකර්ෂණය සමහර කියලා කියන්නේ. මූල අණුවේ පළවෙනි සන්නිකර්ෂණය. අපි ගාව වගුව කියලා තියෙනවා. ඒ වගුවේ තියෙන 9.3 9.4 9.5 9.6 කොහොමද කියනවා? ඊට පස්සේ අපිට මේ විදිහේ වර්ග ටිකක් දීලා තියෙනවා. මෙතන තියෙන 86.4යි නේද? මෙතන තියෙනවා 88.36යි. ඊළඟට තියෙනවා 90.25යි. ඊළඟට තියෙනවා 92.1යි. එයාලෝ උත්තර හතරක් අපිට දීලා තියෙනවා. අපි බලන්න මෙහෙම දුන්නාම අණුවට නම් වෙලා කවුද කියලා. දැන් මේ හතරක් ගලම දෙපැත්ත දෙක කොහොමද වැඩ කරන්නේ උතුරයි. ඒතර අණුවට නගමින් මේ 88.8ට වඩා 90.2යි. එහෙනම් මූල අණුවේ පළවෙනි සන්නිකර්ෂණය කියන්නේ කවුද? 9.5යි. මූල අණුවේ පළවෙනි සන්නිකර්ෂණය වෙන්නේ 9.5. අසවල් ප්‍රශ්නේ 11ක් ඉවරයි. අපි 12 වෙනි එකට ඒක කියනවා රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණ දෙකක් අපිට දීලා තියෙනවා. මෙන්න මෙහෙම ABC ත්‍රිකෝණයක් කියලා තියෙනවා. මේ පාදේ ඉතින් මෙතන අංශක 61යි, මෙතන අංශක 60යි, මෙතන අංශක 59. තවත් ත්‍රිකෝණයක් අපිට දීලා තියෙනවා. PQR කියලා. මෙතන Z, මෙතන Y, මෙතන X. මෙතන තනිය කැඩ, මෙතන කැඩ දෙකයි. අපිට කියනවා රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය අංග සම වේවා. මේ ත්‍රිකෝණය අංග සම වෙනවා. අංග සම වෙන්නේ තොරතුරු ඇස වෙන්නේ x y z කෝණ වලට අනුරූප වගයක් ටික තමයි අපි කහන්නේ. එහෙනම් x සමානයි y සමානයි z සමානයි. මේක ලේසියි බලන්න. ඉරිකෑලි දෙකට ඉස්සරහා ඉන්නේ 60. එහෙනම් මේ ත්‍රිකෝණයේ ඉරිකෑලි දෙකට ඉස්සරහා ඉන්නේ x එහෙනම් x සමානයි නේද? 60 එක අංශක 61. තනි ඉරිකෑලි ඉස්සරහා ඉන්නේ අංශක 60. එහෙනම් මෙතන තනි ඉරිකෑලි ඉස්සරහා ඉන්නේ y. එහෙනම් y සමානයි අංශක 60. ඊට පස්සේ ඉතුරු වෙන්නේ 59. එහෙනම් z සමානයි අංශක 59. කොහොමද කෝණ දෙක ගන්න පුළුවන්. අපි ප්‍රශ්න 12ක් කතා කරලා ඉවරයි. අපි යම් 13 වෙනි ප්‍රශ්නෙට. 13 වෙනි ප්‍රශ්නේ 13 වෙනි අහනවා ඝන සිලින්ඩරයක් සම්බන්ධව තමයි ගාඩ වෙන්න තියෙන්නේ. මෙන්න මෙහෙම සිලින්ඩරයක් තියෙනවා. මේක ඒගොල්ලෝ කියනවා ආය සෙන්ටිමීටර් 7ක්ද උස සෙන්ටිමීටර් 2ක්ද. මේක ආය සෙන්ටිමීටර් 7යි උස සෙන්ටිමීටර් 2යි.
ලහන්නේ පයි අගේ සඳහා 22 ලෙස වෙන වක්‍ර පෘෂ්ඨ වර්ගවලයි හොයන්නේ. ඒක සූත්‍රය දීලා තියෙනවා අපිට. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගවලේ වල සූත්‍රය තමයි වක්‍ර පෘෂ්ඨ වර්ගවලේ වල සූත්‍රය තමයි 2 පයි rx. ඒතර මේකේදී ආදේශ කිව්වම 2 ගුණ කිව්ව පයි වෙනකොට දාන්නේ 7 22 ගුණ කිව්ව r කියන්නේ අරේ 7. ගුණ කිව්ව h කියන්නේ උස කියන 2. මේක සුළු කරන්නේ කොහොමද? 4ට 7 1යි 7ට 7 1යි. දැන් අනිත් ඔක්කොම ඉන්නේ උඩට එහෙනම් මේ ඔක්කොම ටික මොනවා කරනවද? ගුණ කරනවා. 2 වරක් 22 44. 44 වෙන 2 88. එහෙනම් අවසාන උත්තරේ එනවා වර්ග සෙන්ටිමීටර 88යි කියලා. ඊට පස්සේ 14 වෙනි එකට ගියොත් 14 වෙනි ප්‍රශ්නේ කවෙක් අහන්නේ රූපයක් දීලා දෙනවා මෙතන. මෙහෙම මෙන්න මේ වෘත්ත සම්බන්ධ ගානක් අපිට දීලා තියෙන ඒගොල්ලෝ මෙන්න මෙහෙම තමයි රූපය දීලා තියෙන්නේ මේ පාදේ සමානයි මෙතන කෝණය x මෙතන කෝණය 65යි මේක x වල කියනවා හන්නේ අපි දන්නවා ත්‍රිකෝණයක දැන් පාද දෙකක් සමානයි නම් සමාන පාද වලට සම්මුඛ කෝණ දෙකක් සමානයි නම් මෙතන x නම් මෙතන x අපි ඒක දන්නවා මෙතන x නම් මෙතන x තව ප්‍රමේයක් අපිට 11 වසරේ උපවිභාගයේ පාඩමක් තියෙනවා වෘත්ත චතුරස්‍රය කියන්නේ ඒකෙදි අපිට එක ප්‍රමේයක් තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයන්ගේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයන්ගේ සමාන වෙන්නේ. මෙතන x නම් මෙතන x කියලා. ඕම් ප්‍රමේයක් අපිට හම් වෙනවා. එහෙනම් බලන්න මෙතනක් තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්. මේ පාදයෙන් දික් කිරීම වෙලා තියෙන්නේ. ඒතර මෙතනත් වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. මෙන්න මෙහෙම මේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් වෙලා තියෙනවා. ඒතර මෙතන හැදෙන බාහිර කෝණයන්ගේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයන්ගේ සමාන වෙනවා. කෙලින්ම ලියන්න පුළුවන් x සමානයි පහයි කියන්නේ සමානාංශක 65 කියලා ලියන්න පුළුවන්. ඒතර ප්‍රශ්න 14ක් කතා කරලා ඉවරයි. අපි යන් 15 වෙනි එකට. 15 වෙනිකින් අහන්නේ ත්‍රිකෝණ පිළිය ගානක් තමයි දීලා තියෙන්නේ. ත්‍රිකෝණයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම 90යි මෙතන s කියලා දීලා තියෙනවා. මෙතන සෙන්ටිමීටර් 3යි. මෙතන q මෙතන r මෙතන p අනෝම දීලා තියෙනවා. අපිට ඒක තව දත්තයක් දීලා තියෙනවා cos x සමානයි 0.8යි කියලා. cos x සමානයි 0.8යි. ඒගොල්ලෝ එකක් දීලා තියෙනවා. එතකොට දැන් මේකේ ඒගොල්ලෝ දීලා තියෙන්නේ cos අපේ අහන්නේ ඒගොල්ලෝ pq වාදයේ දිග. pq වාදයේ දිග මම මේ ත්‍රිකෝණය නම් කරොත් x කෝණය ඉස්සරහින් කවුද සම්මුඛ වාදය. අනුකෝණ ඉස්සරහින් ඉන්නේ කර්ණය. එහෙනම් ඉතුරු වෙන්නේ බද්ධ වාදය. දැන් ඔයාලට ඒගොල්ලෝ මේ ත්‍රිකෝණය නෝ බද්ධ වාදය. ඒගොල්ලෝ cos x ගේ අගය දීලා තියෙනවා. නම් මේ ත්‍රිකෝණේ කාටද සම්බන්ධ වෙන්නේ? cos ට. cos x සමානයි cos කියන්නේ මොකද්ද? බද්ධ වාදයේ බෙදීම කාරණය. cos x සමානයි බද්ධ වාදය කියන්නේ p මොකද යන්න ඕනෙත් ඒකනේ. අන්නේ කියලා කියන අපි දන්නවා 3යි c. cos x කියන්නේ වලට දීලා තියෙනවා 0.8. cos x වෙනුවට අපි කියනවා 0.8 සමානයි pq බෙදීම 3යි. මේ තුනෙන් කියන මොනවද? අරස් උඩ ගන්න. එතකොට PQ සමානයි උත්තරේ එනවා අපිට PQ සමානයි මෙහෙන් අරස් උඩ ගන්න. 3 වරක් 0.8. එතකොට 3 වරක් 24යි දෙකක් ඉදිරි 3 වරක් 0.2යි දශම ස්ථාන එකක් තිබ්බම අවසාන උත්තරේ එනවා PQ සමානයි කීයද? 2.4යි CM කියලා. 2.4යි CM කියලා. ප්‍රශ්න 15ක් කතා කරලා ඉවරයි. අපි යම් 16 වෙනි ප්‍රශ්නෙට. 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්නේ අහනකොට ප්‍රස්තාරයක් ඒගොල්ලෝ දීලා තියෙනවා මෙන්න මෙහෙම 16 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම එකක් කියලා දෙනවා මේක y මේක x මෙතන ධන එකකින් කියන ප්‍රස්තාරයක් දීලා තියෙනවා 2යි 1යි 2යි 3යි කියලා මෙතන බිඳුවයි. ඒගොල්ලෝ වගේ රූපයේ දැක්වෙන සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයෙන් ප්‍රකාශ කළ විට m හා c සුධාරක වෙනවා. දැන් අපි දන්නවා සරල රේඛා ප්‍රස්ථාරයේ සම්මතාකාරය මොකද්ද? y සමානයි mx ධන c. m කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය. c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. 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 අනුක්‍රමණය හොයන්නේ කොහොමද? m එක හොයන්නේ y ඛණ්ඩාංක වෙනස. y ඛණ්ඩාංක වෙනස බෙදනවා අපි මොන ඛණ්ඩාංක වෙනසෙන්ද? x ඛණ්ඩාංක වෙනස. x ඛණ්ඩාංක වෙනස. මෙන්න මේ සමීකරණය ඔබට ආදේශ කරන තමයි අනුක්‍රමණය වන්නේ සරල රේඛා ප්‍රස්ථාරය. එතකොට m සමානයි අපි ආදේශ කරන දැන් ඉස්සෙල්ලාම ඛණ්ඩාංක කියන දෙකක් අල්ල ගන්න ඕනේ. එතන මේක අපිට ලේසි මෙන්න මෙතන ඛණ්ඩාංක ගන්න එක ලේසි. ඛණ්ඩාංකය කියන්නේ මොකද? මුලින් x වගේ ඊට පස්සේ y වගේ.
මෙතනට x ගේ වේගය කීයද? බිඳුව. y ගේ වේගය කියන්නේ නැහැ. ධන එකතර බිඳුව වෙන එකයි. තව කණ්ඩායමක් අපිට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම මේගොල්ලෝ දීලා තියෙනවා. මෙන්න මේ දෙකේදී 3. මෙන්න මෙතන කණ්ඩායමකට x වල තියෙන 3යි y වල වෙන්නේ 2යි. ඒක 3ේදී 2යි. ඔන්න ඔබ කණ්ඩායම එකක් අපි අල්ලගත්තා. කණ්ඩායම කියන්නේ අනිවාර්යයෙන්ම මුලින් x හරි ඊට පස්සේ y මුලින් x හරි ඊට පස්සේ y. දැන් මෙතන මොකද කරන්නේ? y කණ්ඩායමක වෙනසක්. එහෙනම් වෙනසක් කියන්නේ අඩු කිරීමක්නේ. වෙනසක් කියන්නේ අඩු කරන්නේ. y දෙන්නම අපි අඩු කරනවා. මෙන්න මෙහෙට මම අඩු කරනවා. දෙකෙන් අඩු වෙනවා එතකොට එකක්. x දෙන්නම මම මෙහෙටම තමයි අඩු කරන්නේ. නැත්නම් දැන් 3ෙන් අඩු වෙනවා බිඳුව. 3ෙන් අඩු වෙනවා බිඳුව. ඒක දෙකෙන් එකක් ගියාම 1යි. 3ෙන් බිඳුවක් ගියාම 3යි. එහෙනම් අනුක්‍රම එහෙනම් එහෙම නැත්නම් m සමානයි කියද 3ෙන් 1යි. ඊට c කියන්නේ අන්තර්කණ්ඩයේ අන්තර්කණ්ඩය කියලා කියන්නේ x සමානයි බිඳුවක් වන විට ඊට අනුරූප y කියාවේ. y කියන්නේ x සමානයි බිඳුවක් වන විට ඊට අනුරූප y කියාවේ. නැත්නම් අපිට dc කියන උගල ප්‍රස්ථාරය දුන්නම y අක්ෂය කැපෙන්නේ නැහැ. y එක මේ ප්‍රස්ථාරයේ y අක්ෂය කැපෙන්නේ ධන එකෙන්. එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් අපිට c සමානයි ධන 1යි c සමානයි ධන 1යි කියලා අපි m එකක් තියුවා c එකක් තියුවා. අපි ඒකට ප්‍රශ්න 16ක් කතා කරලා ඉවරයි. අපි යන්නේ ඊට පස්සේ 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේ අපි ඉන්නේ හරි වැරදි දාන්න තමයි තියෙන්නේ. ඒක කියනවා පළවෙනි කන්නේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. සමාන්තර ආශ්‍රයක් ගත්තම මෙන්න මේ වගේ කෙනෙක් සමාන්තර ආශ්‍රයක් කියන්නේ සම්මුඛ පාද කියන්නේ මූලට මූල බලන් ඉන්න පාද. සමාන හා සමාන්තර වේ. හරියට ඒක දාපහයි සමාන්තරත් වෙනවා සමානත් වෙනවා. මේ පාදයෙන් පාද සමාන්තරත් වෙනවා සමානත් වෙනවා. ඒක පළවෙනි එක හරි. ඒතර අපි ඉන්නේ 17 වෙනි ප්‍රශ්නේ. දෙවෙනි එකෙන් කියනවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ කියන්නේ මේ කෝණයට මේ කෝණ සහ මෙන්න මේ කෝණයට මේ කෝණ. ඒකේ මොකදාවත් හරි. දෙවෙනි එක හරි. ඊට පස්සේ තුන්වෙනි එකෙන් කියනවා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය එක් විකර්ණය මගින් සමච්ඡේද වේ. කියන්නේ විකර්ණ තියෙනවා දෙකක්. මෙන්න මේ එක විකර්ණයක් මෙන්න එක විකර්ණයක්. එතකොට විකර්ණයක් කොහොම මේ සමාන්තර ආශ්‍රය වර්ගඵලය හරියටම සමාන කොටස් දෙකකට බෙදෙනවා. අනිත් විකර්ණයක වුණත් ඒ විදියම තමයි. එතකොට ඒකේ මොකදාවත් හරි. තුන්වෙනි එකත් හරි. ඊපස්සේ අපි යමු 18 වෙනි ප්‍රශ්නෙට. 18 වෙනි එකේ ආයත රූපයක් තියෙනවා. වෘත්ත සම්බන්ධ ජාතිය ප්‍රශ්නයක්. මෙන්න මෙහෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මෙතන කේන්ද්‍ර විහරින් තියෙනවා. මෙතන B, මෙතන C, මෙතන D, මෙතන A. මෙතන කොහොනේ 80යි කියන එකට කියනවා. ඒතර අපේ ගහන රූපේ තියෙයි තොරතුරු ඇසුවේ CDA. මෙන්න මේ කෝණය කියලා ගන්න. මම ඒක දාගන්නවා y කියලා. ගන්න හදන්න ලේසි වෙනවා. y කියලා දාගත්තොත් අපි දන්නවා වෘත්ත චතුරස්‍රය කියන පාඩමක් තියෙනවා ඒගොල්ලෝ අනිවාර්යයෙන් ඉගෙන ගන්න. ඒ පාඩමේ හම්බෙන එක ප්‍රොබලයක් තමයි වෘත්ත චතුරස්‍රයට සම්මුඛ කෝණය වල එකතුව සම්මුඛ කෝණය වල ගත්තම අංශක කීයක් වෙනවද? අංශක 180ක් වෙනවා. කියන සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන්නේ. පරිපූර්ණකයි කියන්නේ කෝණ දෙකේ එකතුව 180ක් වෙනවා කියන අපිට කියන්න පුළුවන් y ධන 80 සමානයි 180යි. මෙතනින් 80යි හදන්න දැන් මම y සමානයි 180ෙන් අඩු වෙනවා 80ක්. y සමානයි 100යි කියලා උත්තරේ ලියවෙනවා. તો y කියලා ගත්තම කවුද? CDA කෝණය. අවසාන වශයෙන් CDA සමානයි අංශක 100යි කියලා උත්තරේ ලියවෙනවා. එතකොට කෙටි ප්‍රශ්න 18ක් කතා කරලා ඉවරයි. අපි යමු 19 වෙනි ප්‍රශ්නෙට. 19 වෙනි ප්‍රශ්නෙට. 19 වෙනි ප්‍රශ්නේ අහනවා රූපයේ අනිත් රූපයක් දීලා තියෙනවා 19. මෙන්න මේ මුද්දයක් තියෙනවා කේන්ද්‍රයක් තියෙනවා ජායයක් තියෙනවා AB කියලා. මෙන්න මේ ජාය මධ්‍යලක්ෂයකට පැතිච්ච ලම්බකයකුත් තියෙනවා. රූපයේ දැක්වෙන O කේන්ද්‍රයේ වන වෘත්තයේ අරය සෙන්ටිමීටර් 10යි. අරය කියන්නේ කොයිද කේන්ද්‍රය නම් පරිධියට ආවම දුරම මෙන්න මෙහෙම දැනගන්න ඕනේ. සෙන්ටිමීටර් 10යි. මෙතන දීලා සෙන්ටිමීටර් 8යි කියලා. ප්‍රහණ්ඩේ රූපයේ තොරතුරු ඇතුළේ AB ඡාය දිග සොයන්න. මෙන්න මේ AB ඡාය අපි දන්නවා මෙතන ඡායක මධ්‍යලක්ෂය තමයි නියම ලම්බකයක් හදනවා. මේ ඡාය සමච්ඡේදනය වෙනවා. කියන්නේ නැත්නම් සමාන කෑල්ලයකට වෙන් වෙනවා. මෙතන තියෙන මොන ත්‍රිකෝණයක්ද? ත්‍රිකෝණීය ත්‍රිකෝණයක්. අපි දන්නවා ත්‍රිකෝණීය ත්‍රිකෝණයක නොදන්න පාදයක් හොයන්න අපි දාන්නේ මොන සම්බන්ධයද?
y දෙකට සමානයි. අපි තාම මෙන්න මේ ත්‍රිකෝණය y දෙකට සමානයි. මම මෙන්න මේ දිග දාගන්නවා x කියලා. ඒක කොහොමද ලියන්නේ? x වර්ගය ධන 8 වර්ගය සමානයි 10 වර්ගය. එතන y දෙකට සම්බන්ධ තියෙන මොකද්ද? ඕනම ත්‍රිකෝණීය ත්‍රිකෝණයක කර්ණයේ වර්ග. කර්ණය කියන්නේ අනුවට ඉස්සරහින් එක ගන්න. කර්ණයේ වර්ගය සමානයි ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුව. ඒකෝට ලියන්නේ x වර්ගය ධන 8 වර්ගය සමානයි 10 වර්ගය. x වර්ගය ධන 8 වර්ගය කියන්නේ 64යි 10 වර්ගය කියන්නේ 100. මේ 64 එහා පැත්තට යවුවම x වර්ගය සමානයි අඩු වෙනවනේ 100න් අඩු වෙනවා 64. x වර්ගය සමානයි 36. 36 කියන්නේ කාගේ වර්ගයද? 6 වර්ගය. x සමානයි කියද? 6යි 100න් කියද? x කියලා ගත්තේ කොයිද? මෙතන ඉඳන් මෙන්න මෙතනට. එහෙනම් AB ඡාය කියන්නේ ඒ වගේ දෙගුණයක් නේද? එහෙනම් AB සමානයි 6යි 100න් කුඩ කිරීම 2 12යි 100න් කියනවා. So 19 වෙනි උත්තරේ සෙන්ටිමීටර් 12. ඊට පස්සේ අපි යනවා 20 වෙනි ප්‍රශ්නේ. එතන තියෙන්නේ න්‍යාස දෙක ගුණිතයක් කියලා තමයි අහන්නේ. අපිට A න්‍යාසය දීලා තියෙන වල 1යි 2යි බිඳුවයි 1යි. මේක 2යි 2 න්‍යාසයක්. ඊට පස්සේ ඒගොල්ලෝ අපේ B න්‍යාසය දීලා තියෙනවා 2යි බිඳුවයි බිඳුවයි 4. මේක 2යි 2 න්‍යාසයක්. එහෙනම් අපිට ගුණිතයෙන් හැදෙන්නත් ඕනේ කීය න්‍යාසයක්ද? 2යි 2 න්‍යාසයක්ම තමයි. 2යි 2 න්‍යාසයක්ම තමයි හැදෙන්නත් ඕනේ. බලමු මේ ගුණ කරලා අපි ගුණ කරන්නේ කොහොමද? මෙහෙට මෙන්න මෙහෙ. ඒතර 1 වරක් 2. 1 වරක් 2. එකතු කිරීම දෙවරක් බිඳුව. දෙවරක් බිඳුව. මෙන්න මෙහෙම ලියනවා. ඊට පස්සේ අපි කියනවා මෙහෙට මෙන්න මෙහෙ. 1 වරක් බිඳුව. 1 වරක් බිඳුව. දෙවරක් 4. එකතු වෙනවා දෙවරක් 4. ඊට පස්සේ මෙන්න මෙහෙට මෙන්න මෙහෙ. බිඳුව වරක් 2. බිඳුව වරක් 2. එකතු කිරීම 1 වරක් බිඳුව. 1 වරක් බිඳුව. ඊට පස්සේ මෙහෙට මෙන්න මෙහෙ. බිඳුව වරක් බිඳුව. බිඳුව වරක් බිඳුව. එකතු කිරීම 1 වරක් 4. 1 වරක් 4. මොන එකක් තමයි ලියන්නේ. දැන් මේක තවත් සුළු කරොත් අපිට 1 වරක් 2 කියන්නේ 2යි. දෙවරක් බිඳුව කියන්නේ බිඳුව වලින් විතර එක නැති වෙලා යනවා. 1 වරක් 2 2යි. බිඳුව වරක් 2 බිඳුවයි. දෙකක් නැති වෙන වරක් බිඳුවක් බිඳුව. බිඳුවයි බිඳුවයි උත්තරේ බිඳුවම තමයි. 1 වරක් බිඳුව බිඳුව. දෙවරක් 4 8යි. බිඳුව වරක් බිඳුව බිඳුවයි 1 වරක් 4 4යි. මෙන්න මෙහෙම න්‍යාසයක් අපිට හම්බ වෙනවා 2යි 2. එතකොට අවසාන උත්තරේ 2යි 8යි බිඳුවයි 4යි කියන. ප්‍රශ්න 20ක් අදාළ ඉවරයි. අපි යම් 21 වෙනි ප්‍රශ්නෙට. 21 වෙනි ප්‍රශ්නේ. ඒකෙත් අපිට රූපයක් දීලා දෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ ඒගොල්ලෝ අහන්නේ මෙතන කෝණාංශක 30යි මේ පාද දෙකයි මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂණම දීලා තියෙන්නේ මෙතන අංශක 70. ඒගොල්ලෝ කියන්නේ රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ අපාදව දී ඇති තොරතුරු භාවිතයෙන් EFC කෝණය කියනවා. මේක ඉංග්‍රීසි පොත් ටිකක් දීලා දෙනවා AFC BE කියලා. අපි අහන්නේ ඒගොල්ලෝ EFC මෙන්න මේ කෝණයක් තමයි අහන්නේ අපි. ඊතර කෝණයක් විතර අපි අහන්නේ. ඒත් ඒක හොයාගන්නේ කොහොමද? මෙන්න මෙතන කෝණයක්. මෙතන අංශක 70යි නම් මෙතනත් අංශක කීයද? 70 වෙනවා. ඇයි එහෙම 70 උනේ? මේ පාදේ අපි දන්නවා මේක කියලා මේ පාදේ මේ කෑල්ලේ සමානයි කියන්නේ මෙතන තියෙන AB පාදයේ මැදලා මේකෙත් අපි දන්නවා AC පාදයේ මැදලා ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍යයකට රේඛාව ඉදිරි පාදයට මොනවා වෙනවද? සමාන්තර වෙනවා. මොන ක්‍රමයේද? මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමය. එතකොට සමාන්තර වෙච්ච ගාම මේදී මොන හැදෙන්නේ? F හැදෙන්නේ. කියන්නේ අනුරූප කෝණ. මෙතන කෝණේ සමාන වෙනවා. එහෙනම් මෙතන 70 මෙතන 70. දැන් අපි අහන්නේ මෙතන කෝණනේ. මේකේ තියෙනවා ත්‍රිකෝණය. මෙතන 30යි මෙතන 70. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් එක්කින් සැදෙන බාහිර කෝණයගේ එහි අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. එහෙනම් EFC කෝණය සමානයි 30යි මේ 70 මොකටද? එකතු කරලා අංශක තියෙන අංශක 70 තුනම අංශක 100යි කියලා අවසාන උත්තරේ. ඊට පස්සේ ප්‍රශ්න 21ක් ඉවරයි. යම් 22 වෙනි ප්‍රශ්නෙට. 22 වෙනි අහන්නේ එතන තමයි රූපයක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම AC මෙන්න මෙහෙම රූපයක් දෙන්නේ මෙතන B මෙතන C මෙතන B මෙන්න මෙතන A මේ කෝණය 25යි කියලා දීලා තියෙනවා. මේ දෙක
ඒගොල්ලෝ කියනවා රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය AC මත පිහිටයි. කේන්ද්‍රය කියන්නේ මෙන්න මේ AC මත මොකද කරන්නේ? එහෙම කිව්වම අපි දන්නවා AC කියන්නේ මේ වෘත්තයේ මොකක්ද? විස්කම්භයක්. AC කියන්නේ විස්කම්භයක්. AC කියන්නේ විස්කම්භයක්. तर අපි අහන්නේ D යට තොරතුරු පාවිච්චි CBD කියන්නේ. CBD මෙන්න මෙතන කෝණය වේදන අහන්නේ අපි. ඔන්න ඔය කෝණය අපි. එතකොට අපි දන්නවා මෙන්න මේක විස්කම්භයක් වෙනවා නම් කියන්නේ මේක අර්ධ වෘත්තයක් වෙනවා කියන්නේ මේක අර්ධයක් අනිත් කැල තව අර්ධයක් වෙනවා. ඒතර අර්ධ වෘත්තයෙන් හැදෙන මෙන්න මේ කෝණය කීයද? අංශක 90යි. අපි දන්නවා අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. තව එකක් තියෙනවා අපිට. මේ පැත්ත සහ මෙන්න මෙහෙම. මෙතන 25 නම් මෙතන 25යි. හේතුව තමයි එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙන්නේ. එතනින් ගත්තොත් මේකේ කෝණ ඛණ්ඩයක් වෙනවනේ. පැත්ත එක කෝණ ඛණ්ඩයක්. එතකොට මෙතන 25 නම් මෙතන 25යි. මේ සම්පූර්ණ කෝණ අනුපාත කරන මෙන්න මේ කැලේ. එහෙනම් අපි දන්නවා මේ අපිට හොයන්න ඕන කොටසයි 25කුයි 1.5 වේදනාවක් කියන මේ ලොකු කෝණය හැදෙන්නේ. එතන CBD කෝණයට එකතු කරලා 25ක් සමාන වෙනවා අංශක 90. සම්පූර්ණ ලොකු කෝණ 90යි. CBD වල අගය ගන්න පුළුවන් අපිට 95 මොනවා කරනවද? අඩු කරලා. 95 අඩු කරගෙන CBD සමාන 65යි කියලා අවසාන උත්තරේ එනවා. CBD කෝණයේ සමාන අංශක 65 කියන උන්න ප්‍රශ්න 22ක් කතා කරලා ඉවරයි. අපි යම් 23 වෙනි ප්‍රශ්නෙට. 23 වෙනි ප්‍රශ්න. ඒකේ ප්‍රශ්න 23. 23 වෙනි ඒගොල්ලෝ කනවා රූපේ දැක්කට. එතනත් අපිට දීලා තියෙනවා ත්‍රිකෝණ ප්‍රිස්මයක්. ත්‍රිකෝණ ප්‍රිස්මයක් දීලා තියෙනවා. නෝම මේ ත්‍රිකෝණ ප්‍රිස්මය මේ දිග 7යි cm, මෙතන දිග 5යි cm, මෙතන දිග 6යි cm. රූපේ දැක්ක ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ පරිමාපය දිගට තොරතුරු පාවිච්චි කරලා අපි දන්නවා ත්‍රිකෝණ ප්‍රිස්මයක පරිමාප හොයන්නේ. ත්‍රිකෝණ ප්‍රිස්මයේ පරිමාප හොයන්නේ හරස් කඩ වර්ගඵලයේ වැඩි කිරීම උස. එහෙම නැත්නම් දිග. හරස් කඩ වර්ගඵලයේ ඉන්නේ ත්‍රිකෝණයේ වල. ත්‍රිකෝණාකාර මොහොතක වර්ගඵලයේ ගුණ කිරීම උස. ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ කොහොමද? භාගයේ ගුණ කිරීම ආදානකයේ ගුණ කිරීම ලම්බ උස. ආදානකයේ වෙන්නේ 5යි නම් ලම්බ උස වෙන්නේ 6යි. මේකනේ අංශ කර්ම හේතු උපාද වෙන්නේ 9යි. ගුණ කිරීම උස කියන්නේ 7යි. මෙතන දෙකට දෙකේ 1යි 6ටම දෙකේවා 3යි. ඔය ටික ගුණ කරොත් එනවා අපිට 1 වරක් 5යි 5 වරක් 15යි. 15 මේව 7ක් ගුණ කරනවා. 15 මේව 7ක්. 7 වරක් 35යි 3යි. 7 වරක් 7යි 3යි. 10ට අවසාන උත්තරය එනවා 105යි. අපි කියන්නේ පරිමාව නිසා ඒකකයේ ඉන්නේ මොන සෙන්ටිමීටරද? ඝන සෙන්ටිමීටර කියන. උත්තර ප්‍රශ්න 23ක් ඉවරයි. 24 වෙනි ප්‍රශ්නෙට අපි ගියොත් ඒක කියන්නේ ආරෝපණ පිළිවෙලට ලියා ඇති දත්ත 23ක මුල් දත්ත 12 පහත දැක්වේ. පළවෙනි දත්ත 12 ඒකවල දීලා තියෙනවා. එතන කියන්නේ පළවෙනි දත්ත 12. ඉන්නේ 24 වෙනි ප්‍රශ්නේ. පළවෙනි දත්ත 12 දීලා තියෙනවා. අපි අහන්නේ ඒගොල්ලෝ එම දත්ත 23 මධ්‍යස්ථය හා පළමූල චතුර්ථකය. දැන් දත්ත 23ක් දීලා තියෙන්නේ. එහෙනම් මධ්‍යස්ථය හොයන්නේ කොහොමද? මධ්‍යස්ථය සමානයි දෙක වරහන් ඉඳන් එක බෙදීම 4. එතකොට දෙක වරහන් n කියන කියන්නේ 23යි එකතු කිරීම 1යි බෙදීම 4. මේ දෙකට 1යි මෙතන 2යි 23යි 1යි 24යි දෙකට තුනදී 12. මෙයා මධ්‍යස්ථ 12යි කියන්නේ මධ්‍යස්ථය පිහිටි ස්ථානය තමයි 12යි කියලා. අපිට මේ ටික ගණන් කරන්න ගියොත් 12 වෙනි යටින්නේ කවුද? මධ්‍යස්ථය අපිට ලැබෙනවා. හරියට 12 වෙනි යටින්නේ 15. එහෙනම් මධ්‍යස්ථය කියන්නේ 15. ඊට පළමු චතුර්ථකයක් ගන්නවා. ඒ කියන්නේ Q1. Q1 පිහිටි ස්ථානය හොයන්න පුළුවන් අපිට n ධන 1 බෙදීම 4 දාන්න. n කියන්නේ කොහොමද? දත්ත ගණන. ඒතර 23යි 1යි 24යි බෙදන්නේ 4. 23යි 1යි 24යි බෙදුවොත් 4න් අවසාන උත්තරේ 6යි. Q1 ඉන්නේ කියන්නේ 6 වෙනි. අපි දෙනම් 6ක් ගණන් කරොත් ඊවිනියට කවුද ඉන්නේ? Q1 සමාන අපේ උත්තරේ එනවා 8යි කියන්නේ. 6 වෙනියට ඉන්නේ 8. ඒකට අපි මධ්‍යස්ථය කියුවා Q1ක් කියනවා. උත්තර අපි ඊට පස්සේ තියෙන්නේ අවසාන ප්‍රශ්නේ 25 වෙනි ප්‍රශ්නේ. 25 වෙනි ප්‍රශ්නේ. ඒක අපිට කියනවා රූපයේ AB ලක්ෂ වලට සමතුලිත. අපිට ඒක ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ත්‍රිකෝණයක් දීලා තියෙනවා මෙහෙම. මෙතන A, මෙතන B, මෙතන C. එතකොට ඒකට කියනවා රූපයේ A හා B ලක්ෂ වලට සමතුලිත
AC මත මිහිරි ලක්ෂයක් සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණ රේඛා. අපිට කියන්නේ A හා B ලක්ෂ දෙක. අපි දන්නවා ලක්ෂ දෙකකට සමතුලිත කිව්වොත් අපි අදින්නේ ලම්බ සමච්ඡේදයක. එහෙනම් අපි අදිනවා AB රේඛාවේ ලම්බ සමච්ඡේදකේ ලම්බ සමච්ඡේදකේ. ඒතර මෙන්න මෙහෙම එකක් තමයි වදින්නේ ලම්බ සමච්ඡේදකේ. එතකොට ලම්බ සමච්ඡේදකේ අතර අපිට කියනවා C මත ලක්ෂයක් වගේ නිර්මාණ රේඛා දර්ශනයන් එසනම් කරන්න. AC මත B ලක්ෂයක් සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණ රේඛා දර්ශනයන් ඇත. ඒ ලක්ෂයේ D ලෙස නම් කරන්න. ඒ AC මත දින ලක්ෂයක් මෙතන තමයි කියන D කියන ලක්ෂයේ ඒකට කොහොමද වෙන්නේ ඕනේ. එතකොට අපි 2016 පේපර් එකේ මුල් කෙටි ප්‍රශ්න 25ම කතා කරලා ඉවරයි.